අපි දවස ගැන ගොඩක් සන්තෝෂයි. අපි දැකලා තියෙනවා ශිෂ්‍යත්ව විභාගයක් හරි විශේෂයෙන් ඒ ලෙවල් විභාගයක් හරි ඉවරනවාම දිවයිනේ ඉන්න අනිකුත් ගුරුවරු විශේෂයෙන් අතිරේක අධ්‍යාපන ලබා දෙන ගුරුවරු තමන්ගේ වැඩිම සාමාර්ථ ගත්ත ළමයි ගැන තරංගයක් තියෙනවා මේ මගෙන් තමයි මෙයා බියුගේ මගෙන් මෙයා බියුගේ කියලා. නමුත් එහෙම අවස්ථාවක් නෙමෙයි අද තිබුණේ. අපි දන්නවා ශිෂ්‍යත්වයේ අසමත් සියලු දෙනාටම මුල් ලංකාවේ ඉන්න ඉස්සරගේ පන්ති වලට ඔන්ලයින් හරහා සහභාගී වුණු සියලු දෙනාටම මෙතෙන් එන්න කියලා විවෘත ආරාධනයක් තිබුණේ. ඉතින් මගේ පුතා 2 වසරේ ඉඳන් තමයි සම්බන්ධ වුණේ. විශේෂයෙන් කොරෝනා වදුර තියෙන සමයේ පාසල් වහලා තිබුණේ. අපේ පාසල් වලත් ඔන්ලයින් කරන්නේ කොහොමද කියලා සමහර අපේ ටීචර්ස්ලා දන්නේ අපි අලුත් අත්දැකීමක් ලැබුවේ. ඉතින් ඒ වගේ වෙලාවක මගේ අපේ පන්තියේ ඉන්න තවත් අම්මා කෙනෙක්ගෙන් තමයි මට මේ ලින්ක් එක ලැබුණේ. එදා ඉඳන් විභාගය ඉවරනකම් අපි සර්ගේ පන්ති වලට සහභාගී වුණා. අපිට පොඩි ගැටලුවක් තිබුණා විශේෂයෙන් මේ පිරිමි කවුරුත් දන්නේ නැති පිරිමි කට්ටිය ඔන්ලයින් පන්ති ඉන්නේ නැති වැඩේ කරන්නේ නැහැ. උදාහරණයක් අපිත් එහෙමයි. ඉන්නේ නැහැ පෑන් ගහනවා. අපි දැන් බලනවා අනිත් ඒවල එයාලත් එහෙමයි. ඉතින් ලොකු අපි පිටිපස්සින් ගමන් සර්ට පුද්ගලිකව කතා කරලා තියෙනවා. මේ අපි එක්කෙනා මෙහෙම වැඩ කරන්නේ නැහැ සර් අර ඒ වෙලේ නම කියන්න. මොකද ඒතකොට තමයි බලන්නේ. සමහරවිට සර්ගේ මේ වෙලාව අමතක කරලා අන්තිම මොහොතේ පේපර් එක ලියනවා. සමහර ලකුණු ගන්නවා හොඳට. ඒ වුණාට අර අවධානය දෙන්නේ නැහැ. විශේෂයෙන් මම දැකලා තියෙනවා පිරිමි දරුවෝ අවධානය දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක සර්ට පුද්ගලිකවත් කතා කරලා දරුවවත් උනන්දු කරලා මේ ජයග්‍රහණය ලබා ගන්න සර් ලොකු දායකත්වයක් දැක්වුවා. ඉතින් මම හිතනවා සර් දිගටම මේ සමාජ සත්කාරය දිගටම කරයි කියලා. ඒ වගේම සර්ටත් ඒ ගුරුතුමියටත් ඒ සඳහා සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ අපි පැමිණි සිටින සියලුම ඒ වගේම අද දින සහභාගී නොවුණු ඒ වගේම පැමිණලා මේ වෙනකොට ගිහින් තියෙන දෙමෝපියන්ගේ ආශිර්වාදය පිරිනමින් මගේ කතාව අවසන් කරන්න ස්තුතියි. දෙහිරින් ස්තුතිවන්ත වෙනවා ඒ තාත්තට. ඉතින් මීළඟට සම්මානය චොටිදොස ගත්තද? පුතා. හරි. මීළඟට සම්මානය ලබා ගන්නේ KA හිරුකි සෙහස්නා දුව.